ආයෝ අපූරුයි මෙහෙම බලන්ට මෙය මුල් ලට දැක්කද මෙච්චරක් මුල් එලියට ගත්තා කියලා මෙය වාසියක්වත් මායාවක්වත් නෙවෙයි මම අමුතු දෙයක්වත් භාවිත කරලා නෑ. මම බොහෝ ක්‍රම උත්සාහ කරලා තියෙනවා ඒත් මේකේ හැම එකටම වඩා හොඳයි. අද එකෝ ප්ලෑන්ටර් USA එකේදී මම ඔයාලට පියවරෙන් පියවර කියලා පෙන්වන්නේ කොහොමද මේක කරන්නේ කියලා. රෝස්මෙරි වලටත් මනි පැලයටත් පාවිච්චි වෙන්නේ සරල වතුර, වීදුරු බෝතලයක් සහ ඔයාගේ ගෙදරම තියෙන කුඩා රහසක් විතරයි. අවසානයේ දක්වා රැඳී ඉන්න මොකද මම ඔයාලට කියලා දෙන්නේ නිවැරදි ප්‍රමාණ මුල් ඉක්මනින් වැඩිවෙන්න ට්‍රික්ස් ටිකක් සහ ප්‍රධාන අමුද්‍රව්‍ය නැත්තම් වෙනත් විකල්පත්. මේ උසස් විද්‍යාවක් නෙවෙයි නැත්තම් ඔයාට අමුතු දෙයක් මිලදී ගන්නත් ඕනේ නෑ. මේ ඕනම කෙනෙක්ට ගෙදරදී කරන්න පුළුවන් දෙයක්. channel එකේ බොහෝ දෙනෙක් මගෙන් අහනවා කට්ටල වවන්න හොඳම ක්‍රමය මොකක්ද කියලා. ඔයාලා දන්නවනේ මම හැම විටම උත්සාහ කරනවා ඇත්තටම වැඩ කරන ක්‍රම ඔයාලට ගෙනෙන්න. මෙම ක්‍රමයට විශාල වාසියක් තියෙනවා. ඔයාට මුල් වැඩිවෙන්න පටන්ගන්න එක පළම මොහොතේම බලන්න පුරුවන් ඒකින් ඔයාට විශ්වාසයක් ලැබෙනවා සහ යම් දෙයක් හරියට යන්න නැත්තං ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුරුවන්. මේක රෝස්මැරි වලටත් මනි පැලේටත් වැඩ කරනවා. ඇත්තටම මුල් පටම් ගන්න එක මුල සිටම බලන එක අතිශය සතුටක් දෙනවා. එකට අමතරව ඔයාලට මේ ක්‍රමය වෙනත් සුවඳ පැලයන්ට හෝ කුඩා එළවලු වලටත් භාවිතා කරන්න පුළුවන්. මෙහි මූලිකත්වය නම් වතුරට යටවෙන කඳ කොටස පිරිසිදු සහ කොළ රහිත විය යුතුයි. මෙම ක්‍රමය තවදුරටත් ඔයාට මුදල් ඉතිරි කරගන්න උදව් කරනවා. මහඟු පෝෂක හෝ සංකීර්ණ රසායනික ද්‍රව්‍ය කිසිවක් නැහැ. වතුර බෝතලයක් සහ ටිකක් සත්කාරය විතරයි යෝලේ. ඒ අතරින් හොඳම දේ නම් ඔයාලට හැම දවසම මුල් හැදෙන්නේ කොහොමද කියලා බලන්න පුරුවම් ඒකෙන් ගොඩක් උනන්දුවක් ලැබෙනවා. දැන් අපි කඳ කොටස් ගැන බලමු. රෝස්මෙරි සඳහනම් අඟල් 6යි 8යි අතර දිගකින් කඳ කොටස් කපන්න. එවකට වඩා දිග කොඳ කොටස් අවශ්‍ය නැහැ. මනි පලාගසට නම් අඟල් 6යි 10යි අතර දිගක් හොඳයි. කපන තැන තිරස්ව කපන්න ඊම කලාම සම්බන්ධ විය හැකි පෘෂ්ඨය වැඩි වෙනවා. මුල් වේගයෙන් වැඩනවා. දැන් ඉතා වැදගත් තැනක් අපි ඉවත් කරන කොළ වතුරට යටවෙන කඳ කොටසට සමාන විය යුතුයි. කඳ කොටස අඟල් 2ක් වතුරට යටවෙයි නම් ඒ අඟල් 2 කොළ ඉවත් කරන්න ඕන. එය තවත් ගැඹුරු වතුරට යටවෙයි නම් තවත් කොළ ඉවත් කරන්න හැම විටම වතුරට සම්බන්ධ වෙන කොටස පිරිසිදු තබන්න. ඒකින් අපිට කොළ පිරිසිදු වෙලා පළලීම වැළැක්වෙයි. ඒ වගේම කඳ කොටසේ ශක්තිය මුළුමනින්ම අලුත් මුල් හදන්න යොදවන්න පුරුවන්. ඉඟියක් කපන තැන් පිරිසිදුයි කියලා බලන්න කඳ අතුරුදහන් නොවෙන්න. කඳට හානි වුණොත් මුල් එන්න වැඩි කාලයක් යයි කඳ කොටසට පීඩනයක් එන්න පුළුවන්. එකට අමුතරව කඳත් හුදින් බලන්න. සෞඛ්‍ය සම්බන්ධ කඳක් හැම විටම තදයි කොළ පැහැතිවයි පේනවා. ඒකෙන් කියන්නේ අපි පසුව දෙන වතුරටත් ඔක්සිජන්ටත් හොඳින් ප්‍රතිචාර දෙනවා කියලා. වැඩි ගෙදර තියෙන ඕනෑම වීදුරු බෝතලයක් කුඩයක් හෝ බෝතලයක් භාවිතා කරන්න පුළුවන්. එය විශේෂ හෝ ඉතා හුඟක් පටු වෙන්න ඕනෙත් නෑ. එකම වැදගත් දේ වන්නේ බෝතලේ තබා තියන්නේ නිශ්ශබ්ද සුමුදු තැනක හුළඟක් නැති තැනක වෙන්න ඕනේ. ඒක හේතුවෙන් කඩුල්ලන් වතුර ඇතුලේ නිතර ඉදිරියට පසුපසට යනව නම් අලුත් මුල් කැඩී යන්න පුළුවන්. කඩුල්ලන් අල්ලා තබන්න වෙනම දෙයක් ඕනෙත් නෑ. සරලවම ඒව බෝතලේ ඇතුලේ තබන්න. නිශ්චල සහ ස්ථාවර වතුර මුල් හොඳින් සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වෙන්න මුල සිටම අත්‍යවශ්‍යයි. ඔබට කැමති නම් පාරදෘශ්‍ය බෝතලයක් භාවිතා කරන්න පුරුවන්. එවිට මුල් වර්ධනය හැම දවසම බලන්න පුරුවන්. ඒක ඉතාමත් උද්‍යෝගදායකයි. අමතරව යම් දෙයක් වැරදි යනවා නම් ඉස්සරහට දැනගන්නත් පුළුවන්. අපි බෝතලයේ වතුරෙන් පුරවන්නේ අඩත් ටිකක් ඉක්මවා අපි කොළ ඉවත් කරලා තියෙන තැන තුරුල් මුල මුලින්ම වතුරෙන් ආවරණය වෙන්න. නමුත් කොළ හරිත කොටස් වතුරට නොතබෙන්නයි. ඉතා හොඳයි පාවිච්චි කරන්න වතුර පෙරලා හෝ හොඳට විවේක කරලා තියෙන එකක්. මන්ද නල වතුරේ තියෙන ක්ලෝරින් මුල් වර්ධනය මන්දගාමී කරයි. මේකට අවධානය දෙන්න. වතුරේ මට්ටම හැම විටම එයි පිරිසිදු කරලා තියෙන තුරුල් කොටස ආවරණය වෙන්න ඕන. කොළ වතුරට යට වුණොත් ඒවා පිරිසිදු වෙලා දිරා යනවා. ඒක නිසා කඩේටත් බලපන්න පුළුවන්. බෝතලය පොඩි නම් කඩවල ප්‍රමාණයත් ඒ අනුව සකස් කරන්න. එවිට වතුරට යට වෙන කොටස් සම්පූර්ණයෙන්ම කොළ රහිතව ආරක්ෂා වෙයි. දැන් අපි කඩ බෙහෙත් වතුරට සාවද්‍යව දාන්යමු සෙමින් ඔවුන් තියාගෙන. ඒ අල්ල තබන්න අවශ්‍ය නැහැ. සරලවම නිශ්ශබ්දව සහ ස්ථාවරව තබන්න. ඔවුන් වැඩියෙන්ම නිශ්චලව තේනවා නම් මුල් හොඳින් හෙදේවි. කුඩා උදව්වක්. ඔයාලට හැම දවසේම කඩ බලන්න පුළුවන්. එවිට පහලින් සුදු ජෙල් වගේ දෙයක් පේනවා. ඒක මුල් හැදෙන්න පටන් ගන්න එකයි. ඒ ඔබට විශ්වාසයක් දෙයි මේ ක්‍රමේ වැඩ කරනවා කියලා සහ පැලවල් හොඳින් තියෙනවා කියලා. මතක තබා ගන්න. ඉවසීම සහ ස්ථාවරතාවයි යතුර. ඉක්මනක් අවශ්‍ය නැහැ. නිතරම කරගෙන යන එකයි වෙනසක් කරන්නේ. දැන් අපි ක්‍රමයේ රහසට එනවා. ඔක්සිජන් වතුර ඔයාලගේ බෙහෙත් පෙට්ටියේ තියෙන එක තුවාල පිරිසිදු කරන්න භාවිතා කරන එකමයි.
ඒ අවධාරණය කරන්න වැදගෙල අපි භාවිතා කරන්නේ අඩුම නොඩ්ඩුව එක ඔයාලට ඕනෑම ෞෂධාගාරයකින් ඩ්‍රක්ස්ටෝරියකින් හෝ සුපිරිවෙලද සැලකින් මිලදීගන්න පුරුවම එකයි. මෙය විශේෂ හෝ සංකීර්ණ දෙයක් නෙවයි හැමෝගම ගෙදර තියෙන සාමාන්‍ය ඔක්සිජන් වතුරයි. මෙම ඔක්සිජන් වතුර හුදෙක්ම ශාකවල හුදෙකලා හා බැක්තීරියාවලින් ආරක්ෂා කරලා මුල වර්ධනය අතිශය අකුණුවේගෙන් උදව් කරනවා. හඩි අනුපාතියන මෙ කෝපයක් වතුරට කුඩා හැඳි එකක් ඔක්සිජන් වතුරයි. ඔයාගේ බඳුනේ කෝප්ප දෙකක් තියනව නම් හැඩි දෙකක් දාලා සෙමින් හොල්ලා ගන්න. අවත් කිසිව දෙයක් නෑ ඔය අධික වශයෙන් දාන්න නම් කඩුල්ලට හානිවෙන්න පුළොන්. මේකෙන් වතුර පිරිසිදු වෙලා තියෙනවා කඩුල්ලට ඔක්සිජන් සහ ආරක්ෂාව ලැබෙනවා මුල වර්ධනය වෙද්දී. ඒත් අපිට ඔක්සිජන් වතර නත්තම් කොහොමගේ. ඔක්සිජන් වතුර නැප්පම් කිසිම ප්‍රශ්නයක් නෑ. විකල්ප කිහිපයක් තිහා. පලවෙනි විකල්පයනම් මත්ස්‍ය ටැංකියකට ඔක්සිජන් දෙන පොම්පයක් සහ ඒකට අගින්තින විහිදුම්කාරකෙත් භාවිතා කරන එකයි. ඔයා විහිදුම්කාරකය වතුර ඇතුරට දාලා නිතර බුබුලු හදලා වතුරට ඔක්සිජන් දෙනවා. කඩුල්ල සෞඛ්‍යවත් තබනවා හාංහා බැක්ටීරියාවලින් වලක් වනවා. මේක ඉතාම සරලයි ඒ වගේම වතුර දිගටම පිරිසිදු තියෙනවා. නිතරම වෙනස් කරන්න ඕන් නැතිව. ඔක්සිජන් වතුරත් නැත්තං පොම්පයක්වත් නැත්තං ඔයට අතින්ම කරන්න පුළුවන්. මේකට ටිකක් වඩි අවධානයක් කෝලි. හැම දවසම ඔයාට කඩුල්ල සෙමින් අරගන වතුර ටිකක් හරහා මතුපිට බිඳලා ඔක්සිජන් හදන්න ඕනේ. ඊට පස්සේ කඩුල්ල ආපහු බෝතලේ දාන්න ඕනේ. අරද මේක හැමදාම කරන්න ඕනේ මුල් පැලේ මුල් එනකල් මුල් වැඩිවෙන්න පටන් ගත්තම වතුරාත නොඩාල ඉන්න කඩුල්ලත් හරහා නොකරන්න මොකද මුල් ඉතාම නලවල් වගේ නිසා ඉතා පහසුනෙන් පිඳෙයි. මේ ක්‍රමවලින් ඔක්සිජන් බෝම්බයක් හෝ අතින් වතුර හරහා අපට කඩුලට හොඳටම ඔක්සිජන් ලැබෙන්න පුරුවන් හොඳින් වර්ධනය වෙන්න පුරුවන් වතුරේ ඔක්සිජන් නැතිවෙන්නත් අවශ්‍ය නැහැ. බොහෝ වගාකරුවන් දන්නා රසවත් විස්තරයක් තමයි සන්දේ අවස්ථාව මූලවර්ධනයට බලපාන්න පුළුවන් කියලා. චරිතාපදානය අනුව සදහීනවන අවස්ථාව මූලවර්ධනයට හොදම කාලය කියලා හිතනවා මන්ද ඒ වෙලාවේ පැලේ ශක්තිය වැඩියම්ම මූලවලට යනවා කියලා විශ්වාස කරන නිසා. ඒ අත්‍යවශ්‍ය හෝ විද්‍යාත්මක දෙයක් නොවනත් මේවා ජනප්‍රිය විශ්වාසයන් බොහෝ කාලයක් තිස්සේ වගාකරුවන් අතර ක්‍රියාත්මක වෙලා තියෙනවා. සහ ඒවට විශාල බලයක් තියෙනවා. ඔබට මේක උපයෝගී කරගන්න පුරුවන් නම් ඔබේ කඩුළු මුල සිටම තවත් ශක්තිමත් සහ සෞඛ්‍යවත් මූලවර්ධනයක් ලබා ගන්න පුරුවන්. මේ වගේ කුඩා විස්තර හුදින් කපන එකක් සහ පිරිසිදු වතුරත් එක්ක එකතු වෙලා මුළු ක්‍රියාවලියම තවත් ආරක්ෂිත සහ ප්‍රබල කරලා දෙනවා. ඒ නිසා දැන් ඔයාලා දන්නවා පහසු පිරිසිදු සහ ප්‍රබල ක්‍රමයක්. බෝතල් හෝ බඳුන් ස්වභාවික ආලෝකය තියෙන තැනකට තබරන්න නමුත් ඍජු හිරුවෙලියෙන් මලකින්න. වතුර පිරිසිදු තබාගෙන කඩලු හැමදාම නිරීක්ෂණය කරන්න. සති කිහිපයකින් ඔබට ශක්තිමත් මූල දැක ගන්න පුළුවන් ඒවා බෙදා වගා කරන්න සූදානම්. ඉතින් ඔබේ රෝසමැටි සහ මණික්කුල පෙළ සෞඛ්‍යවත් වෙලා වර්ධනය වෙයි. ඔයාලට මේක කැමතිනම් ලයික් එකක් දාන්න යාළුවන්ට බෙදාගන්න තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්න. ඇත්තටම වැඩ කරන තවත් උයන උපදෙස් සහ ඊළඟ වීඩියෝ වෙදි හඳනෝ.